ඔන්න ඉතින් අදත් ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ unboxing video එකක්. ඉතින් වෙනවා ඇති. මේක ඇවිල්ලා ලොකාමා කියන brand එකකින් ගෙන smart shooting gimbal එකක්. ඉතින් මේක budget gimbal එකක්. ඉතින් හොඳ මේක brand එකක් තිබ්බට මේක ගොඩක් හොඳ quality එකක් නෙමෙයි. ඒ වුණාට සාමාන්‍යයෙන් දෙයක් කරගන්න කට්ටියට මං හිතන්නේ මේක ගොඩ ප්‍රයෝජනවත් දෙයක්. අපි අන්බොක්සින් පාරක් දාගෙන බලමු. මුලින් බොක්ස් එකේ තියෙන දේවල් ටික මං කියලා ඉන්නම්. ෆ්‍රන්ට් පේජ් එකේ මෙන්න මෙහෙම තියෙනවා. මේකේ පින්තූරයක් දාලා තියෙනවා. එතකොට මේකේ තියෙනවා 360 rotation කියලා ගහලා තියෙනවා. tripod stand එකට support කරනවා කියලා තියෙනවා. මේක install කරන් app එකක් install කරලා එහෙම මුකුත් ඕනේ නැහැ. මෙන්න මෙතන පුංචි remote එකක් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. අන්න ඒ remote එක හරහා ඔයාට මේක operate කරගන්න පුළුවන්. පැත්තට ගත්තොත් එහෙම මේකේ තියෙනවා මෙතන අයිනෙන් ඒගොල්ලෝ සඳහන් කරලා මේක tripod එකට connect කරගන්න විදිහ remote control type C charging port එකක් තමයි මේකේ තියෙන්නේ කියලා තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. අපි unbox කරගෙන බලමු මොකද තත්ත්වය කියලා. මෙන්න මෙහෙම ස්ටෑන්ඩ් පීස් එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා පොඩි නොබ් එකක් එක්ක. ඊට පස්සේ මෙතන gimbal එක තියෙනවා. USB to type C charging port එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය accessories ටික තමයි හම්බෙන්නේ. දැනට මම stand එකයි charging port එකයි චුට්ටක් පැත්තකින් තියාගන්න. ඉතින් ඇතුලේ මේකේ paper works ටික තියෙනවා. paper works ටික අපිට වැඩක් නෑ. ඔමේ use කරන හැටි තමයි ඒකේ තියෙන්නේ. ඉතින් unbox කරපු වහම ඉතින් ඔන්න ඔහොම තමයි අපිට gimbal එක හම්බෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම සරලවම මේක තියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට මේක කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම කනෙක්ට් කරලා මේ විදිහට මේක මෙහෙම ස්ටෑන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා මම අර කියපු බටන් එක. ඉතින් උඩින් ගන්න තියෙන මෙහෙම ගලවලා ඉතර වින්නේ. මේකේ කැමරා මාක් එකක් තියෙනවා පොඩි සෙන්සර් එකක් එක්ක. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ආයෙත් අපි ඉන්ස්ටෝල් කරමු. මෙතන දීම තියෙන්නේ. මට ඔපරේට් කරන්න දීලා තිබ්බ විදිහට මේක මෙන්න මේ power button එකක් තියෙනවා. මේක long press කරන් ඉන්න ඕනේ. ලස්සන මෙන්න මෙහෙම rotation effect එකක් එක්ක ඔයගලන්ට මේක හම් වෙනවා. බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සල්ලාම මේකෙන් මම හිතන්නේ මාව ස්කෑන් කරගන්න ඕනේ. ඊට පස්සේ මම යනකොට ඔයාලට පේනවා ඇති මේක මගේ පැත්තට හැරෙනවා. ඉතින් ඔහොම තමයි මේකේ මූවමන්ට් එක වෙන්නේ. ඉතින් සරලවම ගත්තොත් මෙන්න මේ විදිහට මේක රොටේට් වෙනවා. එතකොට මේක charge කරගන්න පුළුවන්. ඇත්තටම මූල දන්නවා මේ long press එකකින් මේක off වෙනවා. මෙන්න මෙතන charging port එක තියෙනවා. ඉතින් type C charging port එකක් තමයි තියෙන්නේ. lights 4ක් තියෙනවා. මම හිතන්නේ ඒක charge indicate කරන එක. එතකොට ඕගොල්ලන්ට මේක extend කරන්න විදිහක් නැහැ. ඉතින් ඕගොල්ලන්ට මේක මෙහෙම උස් පහත් කරන්න බෑ. මේක fixed height එකක් තමයි එන්නේ. හැබැයි ඔයගොල්ලන්ට මේක මෙහෙම මෙහෙම කරන්න පුළුවන්. මේක මේ විදිහට නැත්නම් මේ විදිහට මේක ෆික්ස් කරන්න පුළුවන්. මේක horizontal vertical fix වෙනවා. මේක හරියටම set වෙනවා. මේක horizontal vertical නම් මෙන්න මේ විදිහට මෙච්චරක් ඕගලන්ට අදින්න පුළුවන්. මං හිතන්නේ සාමාන්‍යයෙන්
ඕනම ඩිවයිස් එකකට මේක ෆික්ස් කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට මේක ෆෝන් එක මේ විදිහට ඕනනම් එහෙම කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක මේ විදිහට තියලා හරස් විදිහට වීඩියෝ කරගන්න පුළුවන්. ඉතින් මේක ඔපරේට් කරලා මම මේක හරහා වීඩියෝ එකක් අනිවාර්යෙන් ඉස්සරහට අරන් ඉන්න මේක ගැන ඉන්ෆෝමේෂන් අරගෙන. ඉතින් මොකද හිතන්නේ මේක ගැන? ඉතින් මගේ අදහසට අනුව මේක බජට් එකට ගොඩක් සෙට් වෙන ඒ වගේම affordable ඔයාට ස්ටේබල් වීඩියෝස් රෙකෝඩ් කරගන්න ගොඩක් හොඳ ඔප්ෂන් එකක් විදිහට මට මේක ඔයගලන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක ගොඩක් පෝටබල්. ඉතින් ඔයාලට කොහේ හරි ගෙනියනවා නම් මේක ඕනම වෙලාවක අරන් යන්න ඕනම තැනක පොඩි බෑග් එකක් තිබ්බොත් හොඳටම ඇති. මේක ග්‍රෑම් මම හිතන්නේ 300ක් වගේ තමයි බර. ග්‍රෑම් 220යි මේකේ බර. ඉතින් ඔයාලට දැනෙන්නේ නැති තරම් මේක ඔයාලට ට්‍රැවල් කරනකොට එහෙමත් නැත්නම් ඔය හරි පාටි එකකට ඔයාට මේක ගිහිල්ලා සම්පූර්ණ ප්‍රොෆෙෂනල් වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න පුළුවන් ඉතින් gimbal එකෙන්. එතකොට මේකේ ගාන මම යටින් මෙන්ෂන් කරලා තියන්නම්. ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න මේ ප්‍රයිස් එකට මේ gimbal එක worth නැද්ද කියලා. ඕගොල්ලෝ හිතනවා නම් මේක මේ ගානට සාධාරණයි කියලා අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. ඕගොල්ලොන්ට වෙන මොනවා හරි සජෙෂන්ස් තියනවා නම් ඕගොල්ලෝ හිතනවා නම් මීට වඩා ඕගොල්ලෝ හිතන gimbal එක හොඳයි කියලා අනිවාර්යෙන් අපිට ඒකත් කමෙන්ට් කරගෙන යන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් ඒක ගැන අනිවාර්යෙන් ඩිස්කස් කරනවා. එහෙනම් වෙන වීඩියෝ එකකින් හම්බ වෙනකම්